අයිබෝවන් සුබ දවසක් හැමෝටම. ඉතින් අදත් ආව අලුත් වීඩියෝ එකක් අරගෙන මැණික් ගල් සම්බන්ධව ගැන කතා කරන්න. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද අපි වෛරෝඩි ගලක් අපි හරියටම අඳුරගන්නේ. ඉතින් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ මොන වගේ දේවල්ද. ඒ වගේම තමයි අපි කොහොමද තනි නූලක් අපි හදාගන්නේ. ඉතින් ඒ විස්තර මේ වීඩියෝ එකේ දිගටම කතා කරනවා. ඉතින් රැඳී සිටින මේ වීඩියෝ එකේ වට ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි. හොඳයි ඒ වගේම තමයි මැනික් සම්බන්ධව ඉගෙන ගන්න ආසාය නැත්නම් මේ ශේෂ්ත්‍රයට එන්න හිතාගෙන ඉන්න අයට අපි දැන් මැනික් සම්බන්ධව ක්ලාස් කරනවා. ඉතින් හරි දේ හරියටම ඉගෙන ගන්න අපිව සම්බන්ධ කරගන්න. ඉතින් ඒ දේත් මතක් කරගෙන හොඳයි අපි එහෙනම් යන් වීඩියෝ එකට. හොඳයි. ඉතින් අපි බලමු මොකද්ද මේ කිසෝබිල් ගලකින් කොහොමද තනි නූලක් හදාගන්නේ. හරිද? ඉතින් මම කලින් කියලා තියෙනවා සාමාන්‍යයෙන් කිසෝබිල් ගල කියන කනක ගල් වල කොළ පාට වර්ණයෙන් තද කොළ, ලා කොළ, ඉතින් අවර්ණ, ඉතින් ඒ වගේ පාටවල් තියෙනවා. ඒ කියන්නේ කොළ වර්ණයෙන් හුරු පාටවල්. ඒ ඕනම කොළ වර්ණයෙන් කියන හුරු පාටවල් වල මේ විදිහට අපිට නූලක් හදාගන්න පුළුවන්. ඉතින් නූල් ගල් බලනකොට ඔයාලට පේනවද මේ ගලේ මැද? හරිද? මේ වගේ අර සුදු පාට දැල්ලක් එහෙට මෙහෙට පෙල්ලෙන ගතියක්. පේනවද? ඉතින් ඕක තමයි අපි පොලිෂ් කරලා හරියට උපදාලා ගන්නෙ. දැන් අපිට මේක මීට වඩා හොඳට පැහැදිලිව බලන්න පුළුවන් අපි මොනවාරි තෙල් මොනවාරි ඔයිල් වර්ග අපි පාවිච්චි කරන්න ඕනේ අනිවාර්යෙන්. මේ වගේ. අර දැක්කද? අර එතකොට හොඳට පැහැදිලිව පේනවා. මේ දැන් මෙන්න පෙල්ලෙන එක තමයි අපි හොඳට පොලිෂ් කරලා හදාගන්නේ. ඉතින් ඕනම කනක ගල් වල සමහර අවස්ථාවලදී මේ විදිහට අනිවාර්යෙන් පෙල්ලෙන ස්වභාවයේ සුදු ගතියක් එනවා. ඉතින් අපි ගල මෙන්න විදිහට පෙල්ලලා බලන්න ඕනේ ඒක එහෙට මෙහෙට යනවද කියලා. හරිද? ඉතින් එහෙම ගියොත් තමයි අපි හොඳ නූලක් හදාගන්න පුළුවන්. ඉතින් සමහර ඒවා තියෙනවා මේ විදිහට පෙල්ලද්දී සමහර තැන්වලින් ටිකක් කැඩිලා වගේ. හරිද? ඉතින් අර සමහර තැන්වල මේක හරිය කම්ප්ලීට් නැහැ. නිකන් එක තැනකින් නිකන් කැඩිලා වගේ තියෙන. ඉතින් අර එහෙම වුණාම ඒ හදන නූල එතන පොඩ්ඩක් ගැලවෙන්න වගේ බලනවා. එකෙන් කැඩෙන්න වගේ බලනවා පොලිෂ් කරද්දී. ඉතින් බලන්න ඕනේ හොඳට ඒක පෙල්ලෙන ගතිය, මේ සුදු පාට ගතිය කැඩෙන්නේ නැතුව හොඳට තියෙනවද කියලා. එතකොට දැන් අපි කියනවා නූල හිටි අතර තියෙන කියලා. හිටි අත කියලා කියන්නේ ගලේ මෙන්න කෙලින් අත මේ. මෙන්න මේ අත. අපි හිටි අතර නූලක් වැඩ කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. හේතුව තමයි මොකද හිටි අතර බොහොම පොඩි මූණක් නෙන්නේ. ඒ කියන්නේ දැන් මේ ගලේ සයිස් එකේ හැටියට අපි මේ අතර වැඩ කරොත් එහෙනම් බොහොම චූටි පොයින් ගලක් වැඩ කරගන්න වෙන්නේ. හරිද? ඉතින් එහෙම වුණාම අපිට ලොකු මිලක් ගහන්න බෑ ගලකට නැත්තම් ලොකු මිලකට විකුණ ගන්න බෑ හිටි අතර ආවොත් නූලක්. හරිද? ඉතින් අපි නූලක් හදනවා නම් අපි හිටි අතර වැඩිය මේ වගේ හොඳ පැත්තට හොඳ ලොකු මූණට එන පැත්තක් තමයි බලන්න ඕනේ. ඉතින් මේ වගේ නූල් ගල බලද්දි ඔයාලා ටෝච් එකක් පාවිච්චි කරන්න ඕන සුදු ලයිට් එකක්. ඉතින් සුදු ලයිට් එකකින් අපිට හොඳට බලන්න පුළුවන් මේ ගලේ නූල හොඳට වැඩ කරනවද කියලා. ඉතින් කහ ලයිට් එකට බලන්න පුළුවන්. නමුත් අර සුදු ලයිට් එකට ගොඩක් විශේෂයෙන් හොඳට පේනවා. ඒ වගේම තමයි මොන හරි ඔයිල් වර්ගයක් පාවිච්චි කරන්න ඕනේ. ඊට අමතරව තමයි ඔයාලා දැන් ඔය නූල් ගල් හදද්දි දැන් අපි මේ වගේ අර තනි නූල නෙමෙයි නැත්නම් ආර් නූලක් වගේ හදද්දිත් ඔයාලා සුදු ලයිට් පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාලා ඉර එළියට අනිවාර්යෙන් බලන්න ඕනේ හොඳට තෙල් ටිකක් ගාලා කොහොමද මේකේ නූල එන්නේ කියලා. හරිද? දැන් මේකෙත් දැන් අපි දැන් මෙහෙම මේක මෙහෙ හිටි අතර වැඩ කරන විදිහ මේ ලොකු මූණට. දැන් අපි මේක සුදු ලයිට් එකකින් බලන්නේ. දැන් අපි මේක ඉර එළියටත් බලන්න ඕනේ හොඳට තෙල් ටිකක් ගාලා නූල හොඳට වැඩ කරනවද කියලා. අතින් අර ඉර එළියටත් හොඳට නූල වැඩ කර ගන්නවා නම් අපිට හොඳ නූලක් හදාගන්න පුළුවන්. අපි ඒවට කියනවා කැට්ස් අයි කියලා. හරිද? ඉතින් කිසෝබිල් ගල් එහෙම තෙල් ටිකක් ගාලා මෙන්න කරලා පෙල්ලලා බලන්න නූලක් වැටෙනවද කියලා. ඉතින් අපි මේක උපදාලා හරියට ගත්ත හැකි තනි නූලක්. ඉතින් අපි වැඩ කරලා බලමු කොහොමද මේකේ හොඳ නූලක් එන්නේ කියලා. හරි. එහෙනම් අපි බලමු මේකේ ඉර එළියට හොඳ වීඩියෝ එකක් කොහොමද ඉර එළියට මේකේ ගලේ නූල පේන්නේ කියලා. හොඳයි. ඉතින් අපි කලින් කතා කරා වගේ ඔය දැන් අපි සුදු ලයිට් එකටත් අපි බලනවනේ නූල හොඳට. ඉතින් ඒ වගේම තමයි මේ වගේ හොඳ ඩේ ලයිට් එකටත් බලන්න. ඒ කියන්නේ හොඳට අවුව තියෙන වෙලාවෙත් ගලේ හොඳට තෙල් ටිකක් ගාලා ගල පෙළ බලන ගලේ නූල කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් සමහර වෙලාවට ඉතින් අර සුදු ලයිට් එකට හොඳට නූල් ටික පේන්න පුළුවන්. නමුත් අපිට අවුවක් තියෙන අවස්ථාවකදී නූල හරියට පේන්නේ නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන් හරියටම කොහොමද
නූල වැඩ කරන්න කියලා. ඉතින් අර මේ වගේ අවුවක් තියෙනක ගල හොඳට පෙළලා බැලුවාම ඉතින් ගල අපිට නැචරල්ම බලා ගන්න පුළුවන් ගල වැඩ කරනකොටත් කොහොමද නූල එන්නේ කියලා. ඉතින් ඔයාලා නූල් ගල් එහෙම බලනවා නම් විශේෂයෙන්ම හොඳ ඉරේලියක් තියෙන වෙලාවක ගලේ හොඳට තෙල් ටිකක් ගාලා ගල පෙළ බලන්න ගලේ නූල එන විදිය කොහොමද කියලා. ඉතින් මේ ගලේ හිටිය අතරත් නූල වැඩ කරනවා. නමුත් මේ ගලේ තියෙන වාසිය තමයි මේකේ හිටිය අතර වැඩියත් මේ ගලේ හොඳ මූණ තියෙන පැත්තට මේ ගලේ නූල හොඳට පෙළෙනවා. ඉතින් මං හිතනවා මේ ගල වැඩ කරාම හොඳ නූලක් වැඩ කරගන්න පුළුවන් කියලා. හොඳයි. එහෙනම් අපි යන් වීඩියෝ එකට. හොඳයි. මම දැන් ඉන්නේ රත්නපුර දෙමුවාවත නූල්ගල් වැඩ කරන ස්ථානයේ. දැන් ඔයා ගලක් වැඩ කරද්දී Tamanට හොඳයි කියලා හිතන හොඳ කෙනෙක් හොයාගන්න ඕනේ. හරිද? එහෙම හරි කෙනෙක් අල්ලගත්තාම තියෙන වැදගත්ම දේ තමයි ගල වැඩ කරගන්න කලින් හොඳ අයිඩියා එකක් එයාගෙන් ගන්න පුළුවන්. මොකද නූල්ගල් වැඩ කරන අය වෙන ගල් වැඩ කරන්නේ නැහැ. එතකොට එයාලගෙන් ලොකු දැනුමක් අපිට ඒ සම්බන්ධව කතා කරලා අපිට ගන්න පුළුවන්. හරිද? දැන් මම මේ ගල හදන්න දීලා තියෙන්නේ මෙයාලා මේ ගල් උපදාන්නේ නැහැ. ගොඩක්ම එයාලා කරන්නේ ඒ ගල ප්‍රීෆෝම් කරලා දෙන එක විතරයි. එයාලා නූල හරියටම අපිට මේක බැලන්ස් කරලා දෙනවා. හරිද? ඊට පස්සේ අපිට කැමති තැනකින් ගල පොලිෂ් කරගන්න වැඩ ටික අපිට කරගන්න පුළුවන්. හොඳයි. අපි බලමු මේ ගල කොහොමද වැඩ ටික කරගන්න කියලා. විශේෂයෙන් කියන්න ඕනි ඕනෑම මැණික් මාකට් එකකින් අපිට ලාභ ගන්න මැණික් ගන්න පුළුවන්. හරිද? මම මේ ගල ගත්තේ රත්නපුර ඔරලෝසු කනුව ගාවින් රුපියල් 3500කට. දැන් අපි ගලක් ගත්තාම ඒ ගලේ උපරිම වටිනාකමක් ගන්න පුළුවන් ඒ ගත්ත ගල වැඩ කරාම විතරනේ. හරිද? මේ ව්‍යාපාරයේ නියම ආතල් එක තියෙන්නේ ගත්තේ ගල වැඩ කරලා ඒ ගල බිස්නස් එකට යවනකොට. හේතුව තමයි අපි ගත්ත මිලට වඩා ලොකු මිලක් අපි බලනවනේ ගල try කරන්න. අපිට ඒකෙන් ලැබෙන මානසික හැඟීම මරු. ඇත්තට මේක පට්ට. හොඳයි. දැන් මේ ගලේ ප්‍රීෆෝම් වැඩ ටික ඉවරයි. අපි බලමු කොහොමද ප්‍රීෆෝම් එකේ වැඩ ටික උනේ කියලා. දැන් ඔයාලට පේනවද කලින් පෙනුණු නූල දැන් පැහැදිලිව පේන්නේ නැහැ. දැන් මේ ගලේ අර තිබුණ නූල දැන් මැකිලා තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රීෆෝම් එකට. හැබැයි නූල ගානට බැලන්ස් වෙලා හදලා තියෙනවා. ඉතින් අපි දැන් මේක උපදැම්මට පස්සේ තමයි මේ ගලේ හොඳම නූල අපිට බලන්න පුළුවන්. හරිද? ඉතින් අපි බලමු කොහොමද මේක උපදාන වැඩ ටික යන්න කියලා. හොඳයි. දැන් මේ ගලේ උපදාන වැඩ ටික ගොඩාක් දුරට දැන් ඉවර වෙලා තියෙනවා. ඉතින් අපිට බලන්න පුළුවන් මේ ගලේ නූලක් ආවද කොහොමද මේ නූල වැඩ ටික වෙන්නේ. ඉතින් ඒ පිළිබඳ අපි බලමු වීඩියෝ එකක් කොහොමද මේකේ නූල ආවේ කියලා. හොඳයි. මේ තියෙන්නේ දැන් ගල වැඩ කරලා ගත්තා විතරයි. ඉතින් මම හිතුවට වැඩිය හොඳට මේකේ නූල වැඩ කරනවා. අපි පැහැදිලි වීඩියෝ එකකින් බලමු කොහොමද මේ ගලේ නූල වැඩ කරන්න කියලා. හොඳයි. ඉතින් මේ තියෙන්නේ අපි වැඩ කරපු ගලේ අවසානය. මම හිතුවට වැඩිය හොඳට මේ ගලේ නූල ඇවිල්ලා තියෙනවා.
කිසෝබෙරල් ෆැමිලි එකෙන් තමයි අපිට මේ වගේ තනි නූලක් හදාගන්න පුළුවන්. අපි ඒවට කියනවා වයිරෝඩියා කියලා. ඔයාට පේනකොට මේ විදිහට පූසෙගේ ඇහැක් වගේ පේනවද? අන්න ඒකෙන් තමයි අපි මේකට කැට්සයි කියලාත් කියනවා. හරිද? ඉතින් මේ ගල් වලින් හරිම ලාභ ගන්න නම් අපි හරිම ට්‍රීට්මන්ට් එක මේ ගල් වලට කරන්න ඕනේ. ඉතින් රුපියල් 3500ට ගත්ත මේ ගල මම දැන් ලොකු වටිනාකමක් දීලා තියෙනවා. දැන් මේ ගලේ වටිනාකම කීයක් වේද? ඒකටත් කමෙන්ට් එකක් දාගෙන යන ගමන් මේ දේවල් හරියටම ඉගෙන ගන්න අපේ ක්ලාස් වලට සහභාගී වෙන්න. ඉතින් ඒ දේත් මතක් කරගෙන මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් subscribe කරන්න, තවත් කෙනෙක්ට බලන්න share කරන්න. නැවත අලුත් වීඩියෝකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.